කොහොමද ඔයාලට ඔන්න අද තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ අක්ලට හිසකෙස් පැහැෙන එක විදිහට අක්ලට හිසකෙස් පැහැෙන එකට ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාරයක් ගැන. ඇත්තටම කොහොමද මේ කියලා දෙන්න හදනේ හෙයා පැක් එකක් ගැන. හැබැයි මේ හෙයා පැක් එක ගැන කියලා දෙන්න කලින් මට හිතුණා ඔයගොල්ලන්ට මෙන්න මේ වැදගත් කාරණාව කියන්න ඕනේ කියලා. අපිට යම්කිසි රෝග තත්ත්වයක් නිසා අක්ලට හිසකෙස් සුදු වෙනවා නම් මම අර කලින් වීඩියෝ කියලා දුන්නේ තයිරොයිඩ් ග්‍රන්ථි වල ගැටලු, පීනස තත්ත්ව, ඒ වගේම අපේ ශරීරයේ පෝෂණ ඌනතා. මේ වගේ ගැටලු නිසා අපේ අක්ලට හිසකෙස් සුදු වෙනවා නම් අපිට මේ වගේ බාහිර සත්කාරයක් කළා කියලා විතරක්ම ප්‍රතිඵල ලබා ගන්න බෑ. අනිවාර්යයෙන්ම සුසුකම්ලත් මේ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නිසි අභ්‍යන්තර ඖෂධ භාවිතයට ගන්න ගමන් තමයි මේ වගේ බාහිර සත්කාරයක් කළ යුතු වන්නේ. එතකොට තමයි අපිට සැබෑ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔය පරම්පරාවට එන එකක් තියෙනවා මේ හිසකෙස් සුදු වෙන. ඒ වගේම ශරීරය අර මං කලින් කියදුනා වගේ පිත අධික වීම නිසා අක්ලට හිසකෙස් පැහෙනකොට. ඒ වගේම අපේ ඔය සාමාන්‍යයෙන් අපිට මේ වැරදි විහරණ නිසා අපේ ඒ කියන්නේ අපි හවස් කාලේ දෛනිකව හවස් කාලේ රාත්‍රී කාලේ නානකොට ඉක්මනින් අපේ හිසකෙස් සුදු වෙන්න බලනවා. ඉතින් මෙන්න මේ වගේ ගැටලු තියෙන අයට නම් මේ බාහිර සත්කාරය විතරක් හොඳටම ප්‍රමාණවත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් මේ පැක් එක තුලින්. ඉතින් අපි දැන් බලමු මොනවද මේ පැක් එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. අපිට මූලික වශයෙන් අමුද්‍රව්‍ය තුනක් ඕන වෙනවා. එකක් කළු තල, අනිත් එක නෙල්ලි, අනිත් එක ත්‍රිපලා පවුඩර්. මේ ත්‍රිපලා පවුඩර් කියලා කියන්නේ අරලු බුළු නෙල්ලි. ඒතකොට නෙල්ලි අපි දෙපාරක් යෙදෙනවා. නෙල්ලි මේ අවස්ථාවේදී අපිට අත්‍යවශ්‍යයි ත්‍රිපලා මේ පැකේට. ත්‍රිපලා ඔයාලට පුළුවන් සිංහල බෙහෙත් කඩවල් වල එක එක නිෂ්පාදන ආයතන විසින් නිකුත් කරන ත්‍රිපලා පවුඩර් එක තියෙන. එහෙම නැත්නම් ඔයාලට අරලු බුළු නෙල්ලි කියලා වෙනම චූර්ණේ ගන්නත් පුළුවන්. හැබැයි එහෙම ගන්නවට වඩා හොඳයි යම්කිසි නිෂ්පාදන ආයතන කරන එකක් බලලා ගන්නවා නම්. ඒකට මේ වර්ග තුනම අපිට සම ප්‍රමාණව අවශ්‍යයි. සම ප්‍රමාණව කියලා කිව්වහම දැන් අපි මේවට ගන්න වේලලානේ. ඒතකොට වේලලා ගන්නකොට වේලලා සම ප්‍රමාණව තමයි. කියන්නේ මේ කළුතල වේලපුව ග්‍රෑම් 50යි. එතකොට නෙල්ලි පුඩු වේලපුව ග්‍රෑම් 50යි. ත්‍රිපලා පවුඩර් ග්‍රෑම් 50යි. ත්‍රිපලා නම් ඔයාලට මේ මිලදී ගන්න පුළුවන් නිසා ත්‍රිපලා පවුඩර් එක ගැටලුවක් වෙන්නේ නැහැ. ගෙදරදී හදා ගන්න තියෙන්නේ ඔයාලට කළුතල ටිකයි නෙල්ලි ටිකයි. එතකොට සාමාන්‍යයෙන් කළුතල ග්‍රෑම් 100ක් වගේ හදා ගන්න නම් අපිට ගන්න වෙනවා කළුතල අමුවෙන් ග්‍රෑම් 200 250ක්. මොකද වේලලා පවුඩර් වෙනකොට බර අඩු වෙන නිසා. ඉතින් කළුතල ටික අරගෙන හොඳින් ගරලා සෝදලා වියලගෙන පවුඩර් කරගන්න. ඒ වගේම අමු නෙල්ලි අරගෙන හොඳට තලන්න. තලලා ඒකත් හොඳට වේලන්න. වේලලා පවුඩර් කරගන්න. පවුඩර් කරලා මේ වර්ග දෙකම හලා ගන්න. ටිකක් ලොකු කැබලි තියෙන ඒවා ඉවත් කරගන්න. ඉවත් කරගෙන මේ වර්ග තුනම කළුතලයි නෙල්ලි ත්‍රිපලා පවුඩර් මේ වර්ග තුනම සම ප්‍රමාණයෙන් අරගෙන කවලම් කරලා හුලන් නොවදිනසේ හොඳ වීදුරු බෝතලයක දාලා වහලා තියන්න. ඒ වගේම මේකට අපිට පුළුවන් සිලිකා ජෙල් පැකට් එකක්. සිලිකා ජෙල් පැකට් එකක් උනත් දාන්න. එතකොට අර බෝතලේ ඇතුලේ තියෙන තව තෙතමනේ තියෙන ඒ සිලිකා ජෙල් එකට උරා ගන්නවා. දිරීල මේ වර්ධනය වීම මේ වගේ ඒවා වෙන්නේ නැහැ. අර බෝතලේ ඇතුලේ සිලිකා ජෙල් පැකට් එකක් වගේ තියෙනකොට. දැන් මේ හදාගත්ත පවුඩර් එක අපි ගන්න මෙන්න මෙහෙම. කීකින්දි ඉස්ම හෝ පිත්තර සුදු මද එක්ක. කීකින්දි ඉස්ම හොයාගන්න පුළුවන්. කීකින්දි ගස් ටිකක් තෙතමනේ සහිත පරිසරයේ හැදෙන්නේ. කීකිරින්දිය හොයාගන්න තියෙනම් ගොඩාක් හොඳයි. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා කීකිරින්දිය පාවිච්චි කරනකොට ඔය නිතර සෙම තියෙන. ඒ කියන්නේ හිතනකො උදේ හැරිච්ච වෙලාවෙ ඉඳන් කිඹුන් යන අය ඉන්න සෝන හවස් වේගෙන එනකොට කිඹුන් යන අය ඉන්න නිතර සෙම කෝප වෙන අය නම් කීකිරින්දිය පාවිච්චි කරන්න එපා. ඇඟි උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ අපි කියන්නේ පිත වැඩි අය. පිත වැඩි අය ඉන්නනම් යාර නම් කීකිරින්දියම ගොඩාක් හොඳයි. මේ පාවිච්චි කරන්න පුළුවන් නම්. හැබැයි එහෙම හොයාගන්න බැරුණා කියලා ගැටලුවක් ඇති කරගන්න බෑ. කීකිරින්දිය ඉස්ම හොයාගන්න බැරි නම් කීකිරින්දිය ගස් හොයාගන්න බැරි නම් ඔයාලට බිත්තර සුදු මද අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එතකොට සාමාන්‍යයෙන් මෙහිමයි අනුපාතය වෙන්නේ. අර පවුඩර් එකෙන් මේ සැන්දියකට බිත්තර සුදු මද එක ප්‍රමාණවත් වෙනවා. කවලම් කරලා හොඳට මේක ක්‍රීම් එකක් වගේ හැදෙනවා. එතකොට අපිට හොඳට මේ පහසුවෙන් අපේ හිස් කබලේ ආලේප කරගන්න පුළුවන්. හිස් කබලේ ආලේප කරලා තියලා විනාඩි 30ක්
40ක් අතර කාලයක් යනකොට මේක ඇත්තටම වේලෙනවා. ස්වභාවයෙන්ම වේලෙන්න දෙන්න. ස්වභාවයෙන් වේලෙන්න දෙන්න කියලා කියන්නේ මේ පැක් එක ගාලා අවු ඉන්න එපා, ෆෑන් යට ඉන්න එපා. මේක ස්වභාවයෙන්ම හිස් කබලට උරා ගන්න දෙන්න මේ පැක් එක. එතකොට තමයි අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය වතුරෙන් හොදලා යවන්න. කිසිම වෙලාවක ෂැම්පුවත් කන්ඩිෂනර්වත් ඔලුවට දාන්න එපා මේ වගේ දවසක. මොකද මේක ඔයාලට තේරෙයි පාවිච්චි කරාම ෂැම්පු කන්ඩිෂනර් ඇත්තටම දාට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පැක් එක සතියට 3 පාරක් හරි සතියට 4 පාරක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් වටිනා ගොඩාක් හොඳ ප්‍රතිඵල ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම දැන් මේ අක්ලට හිසකේ සුදු වෙන අයට කිව්වට එහෙමවත් නෙවෙයි. මේ අපේ වයසත් එක්ක හිසකේ සුදු වෙන අය ඉන්නවනේ සාමාන්‍යයෙන්. අපි 45 50 නට කොහොමද කෙස් ගස් සිදෙන්න පටන් ගන්නවා. ඉතින් මේ එහෙම හිසකේ සිදෙන අය ඉන්නවනම් ඒ අයටත් මේක ගොඩාක් හොඳයි. එතකොට ඔයාලට නිතර ඩයි කරන්න ඕනි වෙන්නේ නැහැ කොණ්ඩේ. හිසකේ ඉදෙන එක පාලනය වෙනවා. අනිත් කාරණාව තමයි මේ පැක් එක පාවිච්චි කරනකොට කොණ්ඩේ ඇදෙනවා, හිස් කබල පෝෂණය. ඒතකොට නියමිත pH පරාසය පවත්වා ගන්න පුළුවන් අපේ හිස් කබල මේ පැක් එක තුලින්. ඒ වගේම තමයි ඔය හිස්වලි වගේ ගැටලු තියෙන ඒවත් අඩු කර ගන්න පුළුවන්. ඒක කෙස්වල තියෙන දුර්වර්ණතා අඩු කර ගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ගොඩාක් ප්‍රතිඵල තියෙන පැක් එකක් තමයි මේ ඔයාලට මම අද කියලා දුන්නේ. මේ අකට හිසකේ සුදු වෙන අයටම නෙවෙයි පොඩි දරුවෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ පැක් එකක්. ඉතින් අපිට ලොකු වියදමක් යන්නේ නැහැ. ඇතරම ලොකු වියදමක් නැතුව අඩු මේ ද්‍රව්‍ය ප්‍රමාණයකින් අපිට වැඩි ප්‍රතිලාභයක් තියෙන පැක් එකක් තමයි මේ. ඉතින් ඔයාලත් කරලා බලන්න. කරලා ප්‍රතිඵල තියෙන අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න පස්සේ දවසක හරි. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා අනිවාර්යෙන් ඔයාලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් මේ ආදරෙන් ඉල්ලනවා ඔයාලගේ. ඒ වගේම මේක වටිනවා. තවත් කෙනෙක්ටත් මේක දැනගන්න හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මේක share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊට අමතරව ඔයාලට තව මොනවාරි දැනගන්න දේවල් තියෙනවා. තව ඔයාලගේ මොනවාරි හිතේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඒ වගේම නැත්තම් මුනේ මොනවාරි මේ සම පිළිබඳ ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා ඉදිරිපත් කරන්න. එතකොට මට පුළුවන් ඒවා ගැන ඔයාලව මේ හොඳින් දැනුවත් කරන්න. කියන්නේ අපි ආයුර්වේද හා ඊට පස්සේ අපේ පාරම්පරික පැත්ත ඊට පස්සේ වෙස්ටර්න් කියන්නේ බටහිර පැත්තත් ඔක්කොමත් එක්ක සංකලනය කරලා තමයි මේ වීඩියෝ ඔයාලට ගේන්නේ ඔයාලට තේරුම් ගැනීමේ පහසුව සඳහා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අලුත් ඔයාලට දැනගන්න පුළුවන් අලුත් හොඳ වටිනා වීඩියෝ එකක් අරන් එන්න එතකන් ගිහින් එන්න.